සුබම සුබ දවසක් හැම දිනාටම නෝරෙලිය ගිහිල්ලා තමන්ගේ ටීම් එකට විතරක් වෙන්න ඕන තැනක නිදහසේ ගත කරන්න කැමති කට්ටියට තමයි අද දවසේ වීඩියෝ එක වෙන්නේ. ඉතින් මේකේ හැම විස්තරයක්ම දැනගන්න මේ වීඩියෝ එකේ හැම තැනක්ම මගනුහැර බලන්නත් ඒ වගේම අපේ channel එක ඔයා ගාවින්ම තියාගන්න channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අපේ channel එකේ නෝරෙලියේ තියෙන නවාතැන් අතරට එකතු වෙන අලුත්ම නවාතැන තමයි Green Garden Bungalow. මේකේ තියෙන්නේ නෝරෙලියේ පියතිස්සපුර ප්‍රදේශයේ. මේගොල්ලන්ගේ ලොකේෂන් එක මෙන්න මෙහෙම තමයි Google Map එකේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයගලන්ට කියන්න තියෙන පළවෙනිම කාරණේ තමයි මේ බංගලෝ එක වටේටම සෑහෙන ඉඩ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඉඩ ප්‍රමාණය තුළ මේගොල්ලෝ outdoor furnitures දාලා තියෙන හින්දා ඔයාලට බොහොම නිදහසේ නිස්කලංකව කාලය ගත කරන්න ගොඩාක් ලොකු අවස්ථාවක් එතන තියෙනවා. ඒ වගේම හවස් වරුවට මෙතන එළියට වෙලා තේ එකක් කෝපි එකක් බොන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා. බංගලෝ එක ඇතුළට ගියාට පස්සේ මෙතන ලිවිං ඒරියා එක මෙන්න මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන්. පේනවා ඇති මෙතන නුවරඑළියටම ගැලපෙන විදිහට මේගොල්ලෝ ඉන්ඩෝර් ෆර්නිචර්ස් පාවිච්චි කරලා මේ ස්ථානය ලස්සනට සකසලා තියෙනවා. ඒ වගේම මේ ලිවිං ඒරියා එකේ කොටසක් වෙන් කළා තමයි ඩයිනින් ඒරියා එක ඔයාලට ලබා දීලා තියෙන්නේ. බංගලෝ එකේ උඩ තට්ටුවට ගියාට පස්සේ එතන තියෙන බල්කනි එකෙන් හතර වටේටම මෙන්න මේ වගේ ලස්සන view එකක් ඔයාලට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මෙතන තියෙන කාමරවල ඡායාරූප දැක්කහම මෙතන කොච්චර පිරිසුදුද කියන එක ගැනත් අයිඩියා එකක් ඔයාලට ලබා ගන්න පුළුවන් වෙයි. සම්පූර්ණ බංගලාව ගත්තාම මෙතන ඔක්කොම කාමර 5ක් තියෙනවා. ඒ හැම කාමරයකටම ඇටච් බාත්රූම් සම්බන්ධ කරලා තමයි තියෙන්නේ. නෝරෙලිය කියලා ඉතින් අපි කවුරුත් දන්නවා සීතල ප්‍රදේශයක්නේ. ඒක නිසා මේ ඇටච් බාත්රූම් හැම එකකටම hot water connection එක මේගොල්ලෝ ලබා දීලා තමයි තියෙන්නේ. එතකොට මෙතන කිචන් එකකුත් තියෙනවා. ඒ නිසා ඔයාට අවශ්‍ය වෙන ආහාර ඔයාටම හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉතින් කෑම ඕඩර් කරලා ගෙන්න ගන්නත් ඔයාට හැකියාව තියෙනවා. ඒ වගේම මෙතන කිචන් එක පාවිච්චි කළයි කියලා ඔයාට කිචන් එකේ ගෑස් වලටවත් කරන්ට් වලටවත් කිසිම අමතර ගාණක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් එක ඔයාට උයා ගන්න අවශ්‍ය හැමදේම මේ කිචන් එකේ අඩංගු කරලා තමයි මේ කිචන් එක මෙයාලා නිර්මාණය කරලා තියෙන්නේ. මෙතන තියෙන සිද්ධියේ තමයි මෙතන මේගොල්ලෝ කාමර වෙන එනම දෙන්නේ නැහැ. ඒ කියන්නේ සමහරට එක්කෙනෙකුට එක කාමරයක් දීලා අනිත් කෙනාට තව කාමරයක් ගොඩක් වෙලාවට දෙන්නේ. නමුත් එහෙම මෙතන කාමර වෙන වෙනම නම් තාම ඔයාට ගන්න බෑ. ඔයා ගන්නවා නම් මෙතන සම්පූර්ණ බංගලාවම තමයි එකපාර බුක් කරලා ගන්න ඕනේ. සමහරට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක ටිකක් කරදර වැඩක් කියලා. මෙහෙමයි. සමහරලාට අපිට එහෙම හිතුණට ඔයා ටීම් එකක් එක්ක එන කෙනෙක් නම් සාමාන්‍යයෙන් ඔයාටම විතරක් මේ වගේ ප්ලේස් එකක් වෙන් කරගත්තොත් ඔයාට නිදහසේ කාලය ගත කරන්න පුළුවන් වගේම තමන්ගේ පෞද්ගලිකත්වයට ආරක්ෂා කරගෙන ඔයාට විනෝද වීමේ හැකියාව උපරිම වශයෙන් මේකෙදි ලැබෙනවා. මම හිතනවා මේ බංගලාව සම්බන්ධයෙන් ඔයාලට දැනගන්න ඕනේ හැම තොරතුරක්ම මම අරගෙන ආවයි කියලා. ඉතින් ඒ වගේම වැදගත් දෙයක් තමයි දැන් මම කියන්න හදන්නේ මෙතන පැකේජස් වල අදට තියෙන මිල ගණන්. එතන මේ සම්පූර්ණ බංගලාව වෙන් කර ගන්නවා නම් සාමාන්‍යයෙන් 10 දිනක් සඳහා මේ බංගලාව රුපියල් 20000කට සම්පූර්ණයෙන් වෙන් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒතර 20000 10න් බෙදුවොත් එක්කෙනෙකුට යන්නේ 2000ක් වගේනේ. හැබැයි සමහරලාට ඔයාගේ ටීම් එකේ 10ත් 15ත් අතර සංඛ්‍යාවක් ඉන්නවා නම් ඒ සංඛ්‍යාව ටිකක් වැඩි වෙනකොට එක්කෙනෙකුට යන මිල ඔයාට චුට්ටක් අඩු කර ගැනීමේ හැකියාව ලැබෙනවා. එහෙමනම් සාමාන්‍යයෙන් 10 දෙනෙක් වගේ නෝරෙලිය යනවා නම් අන්න ඒ යන දවසට මම ඔයාලට නම්බර්ස් දෙකක් මේගොල්ලන්ගේ දෙන්නම්. අනිවාර්යෙන් කෝල් කරලා කලින් බුකින් එකක් දාගෙන යන්න. එක නම්බර එකක් තමයි 07007 78 81 52. අනිත් නම්බරේ තමයි 07113 41 0107. මේ වගේ ලස්සන විස්තරයක් අරගෙන තවත් දවසක මේ බලාපොරොත්තුෙන් අදට අපි ඔයාගෙන් සමු ගන්නවා. ප්‍රාර්ථනා කරන හැම දිනාටම සුබම සුබ සංචාරක සතියක් වේවායි කියලා.